අද අපේ වැඩසටහනෙන් කතා කරන්න සූදානම් වෙන්නේ කාන්තාවකගේ වැදගත්ම සන්ධිස්ථානයක් ගැන. සාමාන්‍යයෙන් අවුරුදු 10-12 වගේ කාලේ තමයි මේක ගොඩාක් අයට වෙන්නේ. අවුරුදු 16ක් වෙද්දිත් ඒ සම්බන්ධව වැඩිවිටපත් වීමක් සිද්ධ වුනේ නැත්නම් ඒ දෙකම අසාමාන්‍යයි. ඒ දෙකම අපිට වෛද්‍ය ප්‍රතිකාර වලට ගිහිල්ලා විසඳ ගන්න ඕන ප්‍රශ්න වෙනවා. සමහර වෙලාවට මේ ඇඳුම් වල චූටි ලේ පැල්ලමක් තිබුණා. එහෙම නැත්නම් ලේ බිඳුවක් ගියා. ඒ වගේ කතාවක් කියාගෙන ඒකට මම විශේෂයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න කැමතියි. ඒ වැඩිවිටපත් වීම කියන එකේ ඇඳුමක තිබ්බ චූටි පැල්ලමක් දැකලවත් ලේ බිඳුවක් ගිහිල්ලවත් එහෙම වෙන්නේ නැහැ. ප්‍රධානම ප්‍රශ්න දෙකක් තමයි අපේ කාන්තාවන්ට එන්නේ. එකක් තමයි ඔබ කියන මේ අධික රුධිර වහනය. අනිත් එක තමයි වේදනාව. අපි වේදනාව ගැන පස්සේ කතා කරමු හරිද? ඉතින් මහාචාර්යතුමනි මම දැනගන්න කැමතියි ශ්‍රී ලංකාවේ පළමු ලැප්‍රොස්කෝපි මහාචාර්යතුමා විදිහට ඔබතුමාගෙන් කොහොමද මේ තත්ත්වයන් වලදී මේ ලැප්‍රොස්කෝපි තාක්ෂණය උදව් වෙන්නේ?